සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම කියන්න ඕනේ. ඉතින් අද සිංහල හින්දු අලුත් අවුරුද්ද අප්‍රේල් 14. ඉතින් අපි ඩුබායි වල අපේ ඩුබායි ෆැමිලි එකත් එක්ක මෙදා පාර අවුරුදු සමරන්න යන්නේ. ඉතින් ලංකාවේ ටයිම් එකත් එක්ක වෙනස් වුණත් අපිත් හිතුවා පුංචිවට අපේ ඩුබායි ෆැමිලි එකත් එක්ක අවුරුදු මේ පාර සමරනවා කියලා. ඉතින් මුලින්ම තියෙන්නේ කිරි උතුරන චාරිත්‍රයනේ. අපි බලමු මුල ඉඳලම අපේ ඩුබායි ෆැමිලි එකත් එක්ක ගෙවෙන අවුරුද්ද අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි යමුද බලන්න. ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා බලන්න. කැවිලි මේසේ සූදානම් වෙලා කිරි උතුරන් ලෑස්ති කරලා කිරිබත් කැට කැපෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු ඒ පැත්තේ කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියලා. කිරි උතුරන් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු අපේ කෑමමේසේ තාම කෑමමේසේ විවෘත කරලා නැහැ. එළියේ ඒ විදිහට කිරි උතුරන් කෑමමේසේ ඔක්කොම ලෑස්ති වෙද්දී අපි දෙන්නත් එක්ක අපේ කාමරේ පහන තියන්න තමයි යන්නේ. ඉතින් අපි දැන් පහන පත්තු කරන්න තමයි යන්නේ චාරිත්‍රානුකූලව. මොකද ලංකාවේ වෙලාවෙන් මෙහෙ වෙලාව බලලා තමයි අපි පහන තියන්න හදන්නේ. ඊට පස්සේ අපි එළියට යනවා අනිත් අයත් එක්ක එකතු වෙලා කිරි උතුරන්න. එහෙනම් අපි දැන් පහන තියමු. අපි දැන් ගිහින් බලමු එළිය අපේ කට්ටිය රෙඩි වෙලාද කියලා. අපේ චූටි අවුරුදු කුමාරයා සුදු මහත්තයා මේ hina වෙන්නේ අපේ චූටි අවුරුදු කුමාරයෙක් ඉන්නවනේ. Dan. Kian tu bantal dak kian. Umma kada nating ating umma kada. Okkur umma kada nating. Umma kian. Umma kian. Umma kian. Me kada umma kian. Ayah nengen mah. Hari. Oh, mali ko, aring mali. Ha? Aring mali ko. Ya, ini. Mana jalan ke? Jalan ke mana? Satu jam. Ini ada pun. Min, ganti kan edit dulu. Ini dulu. නෑ හරි. ආයෙත් දර ටික පිටිපස්සට වෙච්ච ගමන් මහට්ටිය බහිනවා. නෑ ගාසිමට මං ගිහලා. අම්මා කොණ්ඩේ පින්නලා. මේ පැත්තරම හරියට බයි. ලම්පාරේ ගන්න. නෑ මං කිය මේ පැත්තට කට්ටිය මොනවා කරන්නේ. තුරුලක් කවුද එනවා? මේ දෙන්න පුතා. මේ බලන්න කුකුචිරේනවා කුකුව.
සිතු මහත්තයා. අර පැත්තේ උතුම්ම ගෙදර මම තමයි යන්නේ. ඒ උතුරේ ගෙදර පාර රේට යනවනේ. මේ මෙයා ඉන්නේ. අයියා හුණා අයියා හුණා. I'm gonna go on around kuku itu loh nuar. Mati ya? Hah? Hah? Iya, Bu. Hah? Ada kuku itu loh. Iya. Tapi dia jadi nanya time. මේ ඉතින් අපේ ඩුබායි ෆැමිලි එකේ හැමෝම අලුත් අවුරුද්දට පෙර සූදානම් වුණ විදිය කැවිලි ಜಾති හදනවා රෑ හැරගෙන ඉතින් ඇත්තටම පිට රටකට ඇවිල්ලා හම්බුණ අපේම සහෝදර සහෝදරියොත් එක්ක මේ වගේ සතුටින් මේ වගේ අවස්ථාවක් හරිම විශේෂයි. මොකද පවුලයෙන් ඈත් වෙලා ඉන්න අපිට ඕනම දෙයකට ඉන්නේ අපේ ළඟ ඉන්න මේ වගේ අය විතරයි. ඉතින් ඒ හින්දා අපි මේ පාර ඒ හැමෝම එකතු වෙලා මේ විදිහට අවුරුදු සමරන්න හිතුවා. අපි බලමු කැවිලි මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් කැවුම් තියෙනවා වැඩිතලප තියෙනවා කිරිටොපි කිරිබත් අලුවා ආස්මි කොකිස් කේක් කෙසෙල් ඉතින් කැවිලි ಜಾති ගොඩක් තියෙනවා අපේ ඩුබායි ෆැමිලි එකේ හැමෝම එකතු වෙලා තමයි මේ ඔක්කොම කැවිලි ಜಾති කැමෙන් හැදුවේ.
මේ අපේ අයට අවුරුදු ලැබුවා විතරයි වැඩට එන්න කියලා කතා කරා. බොණ්ඩත් නෑ. එන්නේ විදිහට තමයි ඉතින් අපේ ඩුබායි ෆැමිලි එකත් එක්ක අපේ අයත් එක්ක සිංහල හින්දු වලට අවුරුද්ද අපි උදේවරුව සැමරුවේ. ඉතින් අපේ මේ ටයිම් එකත් එක්ක ටයිම් එක වෙනස් වෙනවා. පුළුවන් විදිහට මැනේජ් කරගෙන අපි අපේ සිංහල හින්දු වලට උදේවරුව ඔන්න ඔය විදිහට ලස්සනට ආදරණීයව සුවදව අවසන් කළා. ඉතින් අය හවස හම්බෙමු අපේ ඩුබායි ෆැමිලි එකේ අවුරුදු කොහොමද වෙන්නේ කියලා බලන්න.